සරණ වුන්ට පුංචි දිය කඩਿੱත්තක් වෙන්න පුළුවන් නම් අනිකාගේ අහිංසක සිතුවිලි තමාගේ සිතුවිලි බවට පත් කරගන්න පුළුවන් නම් කල්ප වෘක්ෂය පහද කරන්න නෙවෙයි යහපත් සිහින පුංචි සිත් තුළ පළපදයක් කරන්න පුළුවන් නම් ඉතින් එහෙව් උතුම් මෙහෙවරකට අත්පොත තබමින් අකුරු පිපාසයෙන් පීඩිත වූ පොඩි උන්ට ඔවුන්ගේ සිහිනයන් යථාර්ථයක් කිරීමට ප්‍රයත්න දරූ උත්තුංග ප්‍රයත්නයක උතුම් ප්‍රයාමය මෙසේ ආරම්භ කරන වගයි. ඉතින් මනුස්සකම් උතුරන මිනිස්සු තවමත් මේ මහ පොළොවේ හිඟනෑ කියා පසක් කරමින් 2025 3:31 එනම් අද දින බැතිරැක්ක විදුලිවේ නාමය රන්නකුරෙන් ලියවෙන දිනයක් වනු නොඅනුමානය. If we can relax in the mind in spite of lighting the mind of human being, if we can be a small cascade for people who live in desert, if we can think others' thoughts as my thoughts, if we can create good dreams in little mind, in spite of create a wish-fulfilling diving tree. So, today is a red letter day for our sister and brothers. Today is a remarkable day for Badirakka Vidyalaya because you have come to give some donation for our school. So, we are going to start our today's program. එනම් මහා වාලුකා දියවර සිහිලේ සාතුකාර හඬ කලා බසිනා වීතරාගී අංගීරස බුදුහිමි දෙසූ දහමේ අමා මිහිර දනවමින් උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමටයි අපගේ මේ සූදානම. අප සැම පංචශීලයෙහි පිහිටුවීමට අපගේ නමස්කාර පූර්වක ඇරයුම අවසරයි නම කියන්නට සුවදිවිය සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ ජ්‍යොතිෂවේදී ශාස්ත්‍රවේදී බැදිරැක්කේ සුදිත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට As Buddhists, we must give our priority for the region before start something. So, first item is religious observances. So, I cordially invite Venerable Reverend Badirakka Sudita Thero to observe 5%. පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
දෙන්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වර්තමාන වේවායි අපි ප්‍රාර්ථනය කරමු. ඒ අනුව පහන් සිලු දැල්වීම හා එක්වීමට අප ආරාධනය කරනුයේ මෙම සුවිසල් කාර්යයෙහි වගකීම සිය දෑතටගත් සුවදිවිය සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ ජ්‍යොතිෂවේදී ශාස්ත්‍රවේදී බැදිරැක්කේ සුදිත හිමි සුවදිවිය සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂිකා සර්ප විෂ හා සර්වාංග වෛද්‍ය චන්ද්‍රිකාද සිල්වා වෛද්‍යතුමා සුවදිවිය සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකාද ලොකු සූරියගේ තුෂාරී වෛද්‍යතුමියනි ඔබතුමියට එමෙන්ම සුවදිවිය සමාජ සත්කාර පදනමේ වැඩසටහන් ප්‍රධාන සංවිධායක චූලනාත් ලක්මාල් වෛද්‍යතුමා සුවදිවිය සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂිකා සීතාරංජනී ගුරුතුමියනි ඔබතුමියට සුතුමියට එමෙන්ම බැදිරැක්ක විද්‍යාලීය විදුහල්පතිතුමන්ට නියෝජ්‍ය විදුහල්පතිතුමියට විද්‍යාලීය ශිෂ්‍ය නායිකා දෙපළකට පාසල් සංවර්ධන සමිතිය නියෝජනය කරමින් සංවර්ධන සමිතියෙහි ලේකම්තුමියට මේ සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පහන් සිලු දැන්වීම හා එක්වීමට. Thank you. As Sinhalese, we must give priority for the tradition also before doing a good work. So, according to the agenda, next time is lighting traditional oil lamp. For that, I cordially invite creator of Suvadiviya Social Care Foundation, astronomer, Bachelor of Arts, Venerable Reverend Vedrakka Sudita Thedo, the Director of Suvadiviya Social Care Foundation, Dr. Chandrika Da Silva, the Director of Suvadiviya Social Care Foundation, Dr. Lokasuriya Ge Tushari, the Chief Organizer of the Social Care Foundation, Dr. Cholanath Lakmal, Director of Suvadiviya Social Care Foundation, Madam Sita Ranjani, Director of Information Technology Software Engineer of Social Care Foundation, Madam Shani Heratn, and the Principal of Bedirakka Vidyalaya, the Vice Principal of Bedirakka Vidyalaya, the Prefect of Bedirakka Vidyalaya, and the Secretary of the School Development Society to light the oil lamp. And I will invite Dr. Achala Disanayaka to light the oil lamp.
සුබ මධ්‍යහනක් වේවා සිල් දෙනාටම. සෝදිවි සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ ජ්‍යොතිෂ්වේදී ශාස්ත්‍රවේදී බෙදරකේ සුදිත හිමියන්ගෙන් අවසරයි. ඒත් එක්කම සෝදිවි සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්ද්‍රිකා සිල්වා මැතිතුමනි, සෝදිවි සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂක ලොකු සූරිය තුෂාරි වෛද්‍යතුමියනි, සෝදිවි සමාජ සත්කාර පදනමේ වැඩසටහන් ප්‍රධාන සංවිධායක චෝලනාත් ලක්මල් වෛද්‍යතුමනි, සෝදිවි සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂක සීතා රංජනී ගුරුතුමියනි, සෝදිවි සමාජ සත්කාර පදනමේ තාක්ෂණික නිලධාරී ශානි හේරත් මෙනවිනි, ආයුර්වේද වෛද්‍ය අචලා දිසානායක මැතිණියනි, ඒත් එකම සම්භාවනීය අමුත්තන් සමග පැමිණි සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. ඒත් එකම දයාබර දෙමව්පියනි, ආචාර්ය මණ්ඩලයේ සියලුම සහෝදර ආචාර්ය මණ්ඩල සියලු දෙනාගෙන්ද දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාන්ගෙන්ද අවසරයි. ඇත්තටම බද්දරක විද්‍යාලයේට අද සුවිශේෂීම දිනයක්. අපේ පාසල් ඉතිහාසයේම වෙනස් කරපු දවසක් විදිහට මට අද දින හඳුන්වන්න පුළුවන්. ඇත්තටම සමින් වහන්සේ ඔබ වහන්සේලාගේ පදනම සෝදිවි සමාජ සත්කාර පදනම, ඒකටම අරුතක් දෙමින් පැමිණි මොහොතේම අපේ ළමයි ආහාර දීලා ඒ සත්කාර කරලා ශරීරය සෝපත් කරලා තමයි අපි වැඩසටහන ආරම්භ කරේ. ඒ ඔබ වහන්සේලාගේ තියෙන දර්ශනය සෝපත් කරලා අපි මේ වැඩසටහන් කරගෙන යන්න. නිසා පදනමට වන අරුතක් පද සපයමින්ම තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරේ. ඉතින් ඔබ වහන්සේලා සහ සම්භාවනීය අමුත්තන් වෛද්‍යතුමාලා මේ සත්කාරයට අද දින උදෑසන මෙතෙන්ට පැමිණියට මීට දින දෙකකට කලින් තමයි ඔබ මේ ගමන ආරම්භ කරගෙන අපි දන්නවා. ඔබ වහන්සේගේ සහ සියලුදෙනාගේ අදහසට අනුව පෙරේදා රාත්‍රී 12ට තමයි කොළඹින් පිටත් වෙලා තියෙන්නේ මෙවැනි සත්කාරයක් සඳහා පැමිණීමට. ඒ ආපු ගමන්ම මේ සත්කාරයේ පෙර දින අපේ සුදීත සාමණේරයන්සේලාගේ ගෙදර පැවැත්වුවා සුව සායනයක්. එතෙන්දී ගමන් විඩාව පස කළා. ආපු හැදීම පැය දෙකක් ඇතුළතම ඒ වැඩසටහන සහ සම්බන්ධ වුණා. ඉතින් ඔබ වහන්සේලාගේ ඒ අදාළ සම්භාවනීය අමුත්තන්ගේ සහ ඒ සමාජිකයන්ගේ තියෙන කාරුණික බව, සමාජ සත්කාර බව අපිට නොපෙරහැලා වැටහුණා. එවැනි සත්කාරයක් කිරීමට පැමිණීම. ඉතින් මෙවැනි සත්කාරයක් කිරීමට පැමිණි ඔබ වහන්සේලා ගෞරවපූර්වක පිළිගන්නවා. එතකම බද්දරකේ සුදිතහිමි පැමිණි වෛද්‍යතුමියන් සහ තුමන්ලා සහ සම්භාවනීය අමිත්තන් සියලු දෙනාම බද්දරක විද්‍යාල වෙනුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සහ දෙමව්පියෝ වෙනුවෙන් මම ගෞරවපූර්වකව ඉස්සනම පිළිගනු ලබනවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා අපේ මේ පාසලේ ඉන්න දරුවන්ගේ දෙමාපියන් ඉතාමත්ම ආර්ථික පැත්තෙන් දුෂ්කර ගමනක් තමයි යන්නේ. ඒත් එක්කම ඔබ වහන්සේ දන්නවා ඇති මේ ප්‍රදේශයේ හින්දා අපේ වෛද්‍යාචාර්යතුමනි පහුගිය කාලේ තිබිච්ච යුද වාතාවරණයේ දැඩි ලෙසම පීඩා විඳ ගමක් තමයි මේ සර මායින් ගම්මාන කියන ආසන්නයේ තියෙන ගමක් තමයි බෙදරක කියන්නේ. මීට කිලෝමීටර් දෙකකට විතර ආසන්නයෙන් තමයි තියෙන්නේ. මඩකලපුව සහ LTT බවුන්ඩරි ලයින් එක තිබ්බේ. මෙතනින් එහාට යන්න තිබුණේ නැහැ. ඒ කාලේ ඔබ වහන්සේට මතක ඇති මේ විද්‍යාලයේ බංකර් එහෙම තිබ්බා. අදිසි අවස්ථාවලදී ළමයින්ට හැංගෙන්න ප්‍රහාරයක් එල්ලුනොත් එවැනි වගේ කටුක අත්දැකීම් දීලා වර්තමානයේ තමයි මේ අධ්‍යාපනයට යොමු වෙලා අපි යම් ගමනක් යන්න අපි ආරම්භ කරන්නේ. අපේ අතීතයේ කටුකයි ඒ කටුක වුණාට අපි දැන්
ඉදිරියට ඒ පන්රයක් ලබා ගෙනියන්න ආරම්භ කරලා තියෙන්නේ. ඔබ වහන්සේ ලබා දෙන ඔබතුමන්ලා ලබා දෙන මේ ආධාරවල අපි කිසිසේත්ම අගෞරවයක් හානියක් වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ සඳහා මේ ළමුන්ගේ අධ්‍යාපනය සඳහා අපි යොමු කරනවා. ඔබලාට දකින්න ඇති අපේ තෝරවන්දක කණ්ඩායම ලස්සන නර්තන කණ්ඩායම් ඒත් එක්කම තෝරවන්ද කණ්ඩායමේ ඇඳුම අපිට ඔබ වහන්සේලා වගේ මේ පාසලේ ආදි දිශේක් තමයි පරිත්‍යාග කරේ විශාල මුදලක් දබලා. ඒත් එක්කම අපි ලබා ගන්න හැම දෙයක්ම මේ ළමයිගේ අනාගතය ඉදිරියට අරගෙන යන්න අපිට හැකි හැම විදිහකින් තමයි අපි කටයුතු කරනු ලබන්නේ. ඔබ වහන්සේ අපිට මේ ළමුන්ට අතුරු පදට මේ සියලු දෙනාම මේ අත්දැකීම් ලබා දෙන්නේ අපේ පාසල ඉදිරියට ගෙන යන්න අනාගතයේ සරුසාර කරන්න. අපි දන්නවා මහවැලි කලාපයේ පාසල් 40ක් තියෙනවා. ඒ පාසල් 40න් බැදිරැක්ක විද්‍යාලය අංක 1ටම ඉන්නවා. සාමාන්‍ය ප්‍රතිඵල ශිෂ්‍යත්ව ප්‍රතිඵල 100%ක් දක්වා දැන් අවුරුදු 5ක් පමණ කාලයක ඉඳලා අපි පවත්වාගෙන ලබනවා. අපිට ඉහළින් මහා විද්‍යාල ජාතික පාසල් තිබුණත් අපි ඉදිරිපත් වන හැම තරඟයකින්ම බැදිරක විද්‍යාලයේ ළමුන් අනිවාර්යයෙන්ම පළමු ස්ථානීය දෙවෙනි ස්ථානීය ජයග්‍රහණය කරන ලබනවා. සමහර අවස්ථාවලදී වැඩිම ස්ථාන සංඛ්‍යාවක් ලබා දුන්න ලබන්නේ අපේ පාසලේ ළමයි. ඒක කලාප අධ්‍යාපන සඳහන් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ළමයින්ට අනාගතයේ යම් ස්ථානයකට අරගෙන යන්න අතීතයේ නොලබපු දේවල් අපිට ලබා දෙන්න. ඉතින් අපේ වැඩසටහන ඉදිරියට සැලසුම් කරලා තියෙනවා. සමහර වෙලාවට අපි ළමුන්ට අධ්‍යාපන පැත්තෙන් විතරක් නෙවෙයි ක්‍රීඩා පැත්තෙමුත් අපි ඉදිරියට සංවර්ධනය කරගෙන යන්න තමයි හදාගෙන තියෙන්නේ. අපි මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගය සඳහා ළමුන් ඉදිරිපත් වුණා. අපි මෙවර අරමුණ තමයි ඒ 9 ඒවා 4ක්වත් අපි මේ පාසලෙන් ඉදිරියට ගන්න තමයි අපි අරමුණ දුන්නේ. අපි ඒ සඳහා තමයි කටයුතු කරේ. අනිත් 100% ප්‍රතිඵල ලබා ගන්න තෙක්ම. තෝමී ආකාරව වැඩසටහන් වලදී අපිට මල්ලන්ගේ බදනමින් අපිට ලබා දෙන්නා වූ මේ මහඟු සත්කාරය ඉතාමත්ම වටිනවා. මේ අපේ ගමනට සහයෝගයක් ලබා දෙන්න. කාල වේලා ඉක්මවලා ගිහිල්ලා ඒ නිසා මා නැවතත් ඔබ වහන්සේ ඇතුළු පැමිණි සම්භවය අමතන් ඒත් එක්කම අපි දන්නවා සමාජයේ ඉන්නවා සමහර අය මොබල් තියෙනවා ආර්ථික පැත්තෙන් ඉහළම තියෙනවා නමුත් තවත් කෙනෙකුට දෙන්න හිත හැදෙන්නේ නැහැ. ඒක හැම කෙනාටම ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේත් එක්ක ඉන්න පිරිස ඒ වෛද්‍යතුමන්ලා වෛද්‍යතුමියන්ලා ඒත් එක්කම අපි ආපහු අනිකුත් සියලු දෙනාම හදා වඩාගත්ත හැදුව දෙමව්පියන්ටත් මම පින් අනුමෝදන් කරනවා. ඔවුන්ගේ ආකල්ප තමයි ඔබලට එන්නේ නැත්තේ. ඔබලා කරන සමාජ ඔබලා වැනි දුපුතුන් සමාජයේ පිහිටින පිළිබඳව මම දෙමව්පියන්ට අනේක වාරයක් පිළිබඳ වෙනවා. ඔබලා වැනි දරුවන් පිරිසක් සමාජයට දායාද කිරීම සම්බන්ධයෙන් ඒත් එක්කම අපේ හැමදෙරනේ ඔබ වහන්සේගේම අතීතයක් ඇති මේ පාසලත් එක්කම ඒ කෘතගුණ ගැසලකීමකුත් වෙන්නේ නැති බුදුදහමෙත් කියනවා අපේ කෘතගුණ සැලකීම ඉතාමත් වැදගත් කියලා. ඒ නිසා ඔබ වහන්සේට මෙවැනි සත්කාර කිරීමට තිබීම මයිතාමත්ම අගේ කොට සලකනවා. එහෙනම් කාල වේලා ඉක්මවා යන නිසා විඩාපර මොහොතක දවස් 3ක ඉඳලා දින කාලයක මහන්සියත් එක්කම ඒ සියල්ලක්ම අමතක කරලා දාලා අපි වැඩි පාසලක අපි වැඩි දුෂ්කර ප්‍රදේශයක ළමුන් වෙනුවෙන් ඔබ වහන්සේලා කරන මේ සත්කාරයේ පැමිණි වහන්සේලා පිළිගන්න අතර මෙවැනි කර්තව්‍යයන් විකටව කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම නිහඬ වෙනවා.
Hansa in grade 4 to sing a song.
किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे साड़ी के पाल सा कभी मैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे अटैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे साड़ी के पाल सा कभी मैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे जब से मिला तेरा साया भाया मुझे हर बार तू भाया सपने हजार बुलाया ऐसे 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 जैसे आया जब से है यार तू आया छाया बन के प्यार तू छाया लाया सपने हजार बुलाया ऐसे 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 सच करके मेरे सपने सच करके दिल लगा क्यों स्केच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे साड़ी के पाल सा कभी मैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे निकली जा मेरे घर से ऐसे 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 जैसे बरस घटा कहीं बरसे तरसे मेरे अरमान सभी तरसे तरसे निकली जा मेरे घर से ऐसे 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 करके कैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे साड़ी के पाल सा कभी मैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे साड़ी के पाल सा कभी मैच किया रे कभी छोड़ दिया दिल कभी कैच किया रे साड़ी के पाल सा कभी मैच किया रे Potato to access the gathering. සියලු දෙනාටම දරුවන් සරණයි සුබ මධ්‍යහනයක් වේවා මෙම අම්මහා බැදිරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාණන් යන්ත විදුහල්පතිතුමාණන් ඒ වගේම සියලුම ගුරු ඈනිවරු සහ ගුරු පියවරු වගේම ඒ වගේම මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන
පුංචි දුවා දරුවන් සියලුම දෙනාම තාම ආදරයෙන් යුක්තව මුලින්ම සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේම විශේෂයෙන්ම සුවදිවිය සමාජ සත්කාර පදනමේ මට ආපු අවස්ථාවේදී මා දැඩිවම තීරණය කරා මේකට හරියටම ගැළපෙන අපේ විදුහල්පතිතුමා මුලින් සඳහන් කළා වගේ අර නමටම ගැළපෙන විදිහට කටයුතු සිදු කරනවා කියන වගේ මම බලාපොරොත්තු වෙන කාරණාවන් හැම දෙයක්ම නියෝජනය වෙන නමක් මට ඕන වුණා. ඒ නිසා මම ගොඩාක් ලෝකයේ දිහා තනිවම බලලා ඒ වගේම මම ගොඩාක් තීරණය කරලා මෙන්න මේ නම සුවදිවිය සමාජ සත්කාර පදනම සුවදිවිය සෝෂල් කෙයාර් ෆවුන්ඩේෂන් කියන නම යොදාගෙන මගේ අරමුණ වෙන කරුණු කාරණා කීපේ මාර්ණය වෙන විදිහට මේ නම තීරණය කරලා අපි නීත්‍යානුකූල පදනමක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. මේකත් එක්කම ඊට පෙර පුංචි සමාජ සත්කාර දේවල් කීප දෙනෙක් එකතු වෙලා අපි කලාට අපි පිරිසක් එකට එකතු වෙලා මට අවශ්‍ය වුණා හැමදේම හරියට නීත්‍යානුකූලව නිවැරදිව කරන්න. මොකද අපේ තරුණ භික්ෂුන් වහන්සේලා අපිට සමාජයට දෙයක් කරන්න පුළුවන්. මම කතා තියෙනවා ඒ වගේ වැඩසටහන් කරනවා විතර නෙවෙයි අපි ආයුර්වේද පැත්තේ ආයුර්වේද ගොඩනගා ගන්න සර්වාංග වේදකම ඉගෙන ගන්න යට ඒවට අපි පන්ති කරනවා. ඊළඟට මේ වෙනකොට නිල වේදකම ඉගෙන ගන්න යට පන්ති කරනවා. ඒ වගේම තමයි නාඩි වේදකම ඉගෙන ගන්න පන්ති කරනවා. ඒ වගේම තමයි තෙල් බෙහෙත් හිඳින ආකාරය කොහොමද තෙල් හිඳින්නේ? ඇත්තට මේ මොනරාගල ප්‍රදේශයෙන් එනවා. දිහත් කන්නේ ප්‍රදේශයෙන් එනවා. ඒ වගේ ඇවිල්ලා යාලා මේ තෙල් බෙහෙත් හිඳින්නේ කොහොමද? කොහොමද බාම් එකක් හදාගන්නේ? කොහොමද කැඩුම් බිඳුම් තෙලක් හදාගන්නේ? කොහොමද හිසේ කැක්කුමට තෙලක් හදාගන්නේ? ඒවා කිසිම දෙයක් හංගන්නේ නැතුව උරුමස්ති තියාගන්නේ නැතුව අපගේ වෛද්‍යතුමිය මුල් වෙලා එතුමියගේ වේද මැදුරදීම අපි මේ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම සර්ප විස වේදකම ඉගෙන ගන්නට ඒවට අවස්ථාව දීලාද සමහරක් ඔන්ලයින් උගන්වනවා. සමහරක් ෆිසිකල් ඇවිල්ලා ඉගෙන ගන්නවා. ඒ විදිහට ඒ පැත්තෙන දෙයක් මම කරන්නේ මේ නැති වෙලා යන පාරම්පරික වේදකම රැක ගන්න. පාරම්පරික වේදකම ආරක්ෂා කරගන්න ඕන කියලා ඕමනාවෙන් තමයි කරන්නේ. මොකද ඒවා නැති වෙලා විනාශ වෙලා යනවා. මේ ගහින් කොලෙන් අපිට මේ බෙහෙත් හැමතැනම මේ බෙහෙත් ගස් තියෙනවා. ඒ වගේ ප්‍රතිපලයක් ගන්න විදිහ කියලා දෙනවා සහ යාලට අනාගතේ හදාගන්න. ඒකෙන් මිනිස්සු සුව වෙනවා. ඒක තමයි අරමුණ. ඒකත් අපිට පිනක්. ඒ වගේම තමයි ඊයේ දිනේදී තෙල් බෙහෙත් අපි කරා. ඒ තෙල් බෙහෙත් ඔක්කොම අපි තෙල් හිඳිනවා කියලා දෙන්නේ. ඒ හිඳින තෙල් වලින් අපි තෙල් අයින් කරනවා මේ වගේ සායනයක් කරන්න. ඔය බාම් මෙහෙම අපි උගන්වන්න හදපුවා. ඒවට විදමක් යනවා. අපි ඒක දරා ගන්න වෙනවා. එහෙම කරලා ඔය බාම් මෙහෙම අපිම හදපුවා. සමහරක් ඒක ප්‍රතිකාර ලබා ගන්න ඇති. මෙතන ඒ බාම් අපිම හදපුවා. අපිම හදපු තෙල් තමයි අපි එකතු වෙලා කරපුවා තියෙන්නේ. ඉතින් අපිට ගොඩාක් සතුටුයි. මොකද අපේ මහන්සිය කැපකිරීම නිදිවරාගෙන කරේ. ඉතින් ඒක ගැන සතුටු වෙනවා. ඉතින් ඒ විදිහට තමයි කටයුතු සිදු කරන්නේ. එහෙමනම් දරුවනේ මම මෙතන නවතින මම ගොඩාක් කාලයක් ගත්තා. ඒ ගත්තේ ඇත්තටම මගේ පාසල හින්දා. හොඳද? ඒ නිසා තව දෙයක් මම මතක් කරන්න ඕන. අපි මේ පාසලට එන්න හිටිය දරුවනේ උදේ 9 වෙනකොට. නමුත් මම ඇත්තටම කනගාටු ප්‍රකාශ කරන්න කැමතියි. අපිට ඒ වෙලාවට එන්න බැරි වුණා. නමුත් උත්සාහ කළා. නමුත් අපිට ඕන එක හරියටම ඔයාලට මේ ආහාර ටික ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපේ තිබිච්ච කාර්යබහුලත්වය නිසා වුණා. ඒ පිළිබඳවත් ඇත්තටම මම කනගාටු ප්‍රකාශ කරනවා. උදේ 9ටම එන්න බැරි වීම පිළිබඳව. එහෙමනම් මම නවතිනවා මෙතනින්. හැම දිනාටම තෙරුවන් සරණයි. ලැබෙන දේවල් වලින් හොඳට ඔයාලා ඉගෙන ගන්න. අධ්‍යාපන කටයුතු කරගන්න. පුස්තකාලයට අපි පොඩි පොත් ටිකක් හම්බුණා. ඒවා අපි දීලා තියෙන. ඒ නිසා ඒක ඉගෙනගෙන හොඳ තැනකට එන්න. ලෝකයේ දකින්න ගමටම සීමා වෙන්න එපා. ධර්ම වර්ධනය කරගන්න. ගුරු උගන්වන දේවල් වලින් මතක තියාගන්න. ඉස්සරහට ඔයාලා එන්න. ඒ එන හැම අවස්ථාවකම අපි ආදි ශිෂ්‍යයන් හැටියට ගොඩාක් සතුටු වෙනවා. අපේ ගමේ අය
මෙච්චරක් පාස්සලා ඉන්නවා මෙච්චර ප්‍රමාණයක් කැම්පස් ගිහිල්ලා ඉන්නවා මේ වගේ දැනුමක් තියෙන පිරිසක් ගමේ ඉන්නවා කියන අපිට හරි ආඩම්බරේ කියන්න පුළුවන් නැත්තම් අර නිකන් මේ ගැමි කමින්ම මිය ගිය ගම බවට පත් වෙනවා ඒ නිසා අපිත් හරි ආඩම්බර වෙනවා ඉගෙන ගත්ත ළමයි මේ බිහි වෙන එකට එහෙනම් හැමදෙනාටම මම නවතින්නම් දරුවන් සරණයි සුවදිව්‍ය සමාජ සත්කාර පදනමේ නිර්මාතු පෙදරැක්කේ සුතිසනාමියන්ගේ අවසරයි. එමෙන්ම මෙම උත්සවයට සැපමිණි ආරාධිත අනුත්තන්ගෙන්ද විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන්ද අනිකුත් මෑණිවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද පැමිණ සිටින දෙමාපියන්ගෙන්ද අවසරයි. පෙදරැක්ක විද්‍යාලයට මදිරක්ක විද්‍යාලය අප සැමට අද විශේෂ දවසක්. මහෝය කලාපයේ දුෂ්කර පාසලක් වන අපගේ විද්‍යාලයට ඔබ සැමගේ
යෙන් ආධාර ලබා දීමට ඉදිරිපත් වීම අපට මහත් අභිමානයක්. අපගේ විද්‍යාලයේ බොහෝ සිසුන් දුක්සර ජීවිත පසුබිම් වලින් පැමිණෙනවා. අපට අවශ්‍ය මූලික අධ්‍යාපන පහසුකම් පවා සපුරා ගැනීමට නොහැකි අවස්ථා තිබෙනවා. නමුත් අපගේ සිසුන් ඉගෙනීමට දැඩි කැමැත්තක් දක්වනවා. අපේ හීනවලට පියාපත් දෙන්නට අපව දිරිමත් කරන්නට ඔබ අද මෙහි පැමිණීම අපට මහා ශක්තියක්. ඔබගේ මේ ආධාරය අපගේ අධ්‍යාපන කටයුතු වලට විශාල පිටුහලක් වෙනවා. අපගේ ඉගෙනීම පරිසරය වඩා සුන්දර කිරීමටත් අපගේ ධර්ම වර්ධනය කර ගැනීමටත් මේ මහත් උපකාරයක් වේවි. එමන්ම සුවදිව්‍ය සමාජ සත්කාර පදනමේ නිර්මාතු ජ්‍යොතිෂ්‍රවේදී ශාස්ත්‍රවේදී පැතිරැක්කේ සුත්හිමියන්ට නමස්කාර පූර්වක ගෞරවය පුද කරනවා. එමෙන්ම මේ පදනමේ අධ්‍යක්ෂිකා සර්පවිජහා සර්වඥ වෛද්‍ය චන්ද්‍රකාන්ත සිල්වා වෛද්‍යතුමියට අධ්‍යක්ෂිකා ලොකු සූරියගේ තුෂාරි වෛද්‍යතුමියටත් වැඩසටහන් ප්‍රධාන සංවිධායක චූලනාත් ලක්මාල් වෛද්‍යතුමාටත් අධ්‍යක්ෂිකා සීතාරංජනී ගුරුතුමියට සහ IT ඩිරෙක්ටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරු ශානි හේරත් මෙනවියටත් පින්ති ස්තුතිවන්ත වෙනවා. අපගේ විදුහල්පතිතුමා ගුරු මණ්ඩලය සහ දෙමව්පියන් වෙනුවෙන් අපගේ විද්‍යාලයේ සියලුම සිසුන් වෙනුවෙන් ඔබ සැමට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඔබගේ උදාරතර සහයෝගයෙන් අප කිසිදා අමතක නොකරන බවට මම පොරොන්දු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ගුරු මණ්ඩලයේ අවසරයි. ඒ වගේම මේ පාසලේ දෙමව්පියන්ගෙන් සහ මාගේ ආදරණීය දරුවන්ගෙන් අවසරයි. මට ඇත්තටම මේ අවස්ථාවේදී කියන්න දෙයක් පිළිගලා නැහැ. මොකද සිතිතහාසෝ ඔක්කොම විස්තර කිව්වා. ඉතින් ඇත්තටම කියනවා නම් අපේ පදනම ගැන මට කියන්න තියෙන්නේ අපේ පදනම අලුත් තුනක් අපි සෑහෙන වැඩ කොටසක් මේ වෙනකොට කරලා තියෙනවා. අවුරුද්දක් අවසාන වෙලා තිබුණත් මම හිතන්නේ අපි දැනට පාසල් පිළිවෙලකට පොත්පත් බෙදලා දීලා තියෙනවා. ඒ වගේම අපි ගිය අවුරුද්දේ අලුත් වැඩසටහනක් පටන් ගත්තා. සිරිපාදේ ගිහිල්ලා සිරිපාදේ නැගලා බහින අම්මලා තාත්තලා සහ වයසක ආච්චිලා ඒ සියලු දෙනාට නොමිලේ තෙල් පාද සත්කාරයක් කරන්න. ඉතින් ඇත්තටම කියනවා නම් ගොඩාක් සන්තෝෂ වුණා. ආච්චිලා අපේ අම්මලා තාත්තලා අපි පොට්ටන් වලින් තවලා තෙල් ගහලා ඒගොල්ලන්ගේ පාද සත්කාරය කරාම අපිට අනේක වාරයක් හිඳුණා සහ පුදුම විදියට සතුටු වුණා. ඒ සතුට දැකලා අපි පුදුම විදියට සතුටු වුණා. ඉතින් ඇත්තටම ඒ සත්කාරය අපි මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උත්සවයේ පොඩක් පරක් වෙච්ච නිසා දැනටමත් අපි ගිය අවුරුද්ද වෙනස්කම් ඒක කරලා අවසానයි. නමුත් මේ අවුරුද්දේ අපිට පොඩක් පරක් වෙලා තියෙනවා. මේ වැඩසටහන අවසාන වෙලා අපි ඒ වැඩසටහන කරන්න බලාපොරොත්තු තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මට කියන්න තියෙන්නේ අපේ පදනම හරිම ශක්තිමත් පදනමක්. මම හිතන්නේ අපේ ඉදිරියට ගොඩාක් දේවල් ගොඩාක් වැඩසටහන් සහ ගොඩාක් සත්කාර කරන්න හැකියාව ඇතිවේවි. අපි සියලු දෙනා මේ පදනමට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනා අපි එක මුතුව එකා වගේ වැඩ කරනවා. ඉතින් ඒක ලොකු අයියක්. ඇත්තටම කියනවා නම් මම මේ පදනමට සම්බන්ධ වෙලා ටික කාලයක් යනකොට මගේ ජීවිතේ මට මුහුණ දෙන්න වෙච්ච ලොකුම ව්‍යසනයකට මට මුහුණ දෙන්න වුණා. ඒ කියන්නේ මගේ මහත්තයා හදිසියක් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මට කරගන්න දෙයක් නැහැ. මම හරි අසරණ තත්ත්වයකට පත් වෙලා හිටියේ.
මට කියන්න කෙනෙක් නැහැ. මම හාමුදුරන්ට කතා කරලා කිව්වා හාමුදුරනේ මට මේ වගේ කරදරයක් වෙලා තියෙනවා. පුළුවන් තරම් මට එන්න කියලා. ඒ වෙකම හාමුදුරුවෝ පුළුවන් තරම් මට රෝහලට ඇවිල්ලා ගියා. මම යන්නත් ඉස්සෙල්ලා හාමුදුරුවෝ ඇවිල්ලා ගියා මට. ඒ වගේම මගේ සහෝදර වෛද්‍ය තුමිය තුෂාර එයාත් ඇවිල්ලා ගියා. මම එයාටත් කිව්වා අනේ මට එන්න කියලා. එයා ඇවිල්ලා ගියා. කුලනාත් මහත්මයා මගේ සහෝදර වෛද්‍ය තුමා කුලනාත් මහත්මයා එයාත් ඇවිල්ලා ගියා. මෙතනදී මේ අවස්ථාවට සහභාගී වෙලා නැති වුණා වෛද්‍ය ප්‍රියන්ත මහත්තයා ගැන මම සඳහන් කරන්න ඕනේ. එතුමත් රෝහලට ඇවිල්ලා අපට පුළුවන් විදියට උපකාර කරා. ඇත්තටම මේ හැමදෙනාගේම සාමූහික උදව්ව නිසා අද මගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා. ඉතින් ඒක ගැන මම පුදුම විදියට සන්තෝෂ වෙනවා සහ මම පුදුම විදියට පින් දෙනවා. මොකද මට මගේ බැරි අවස්ථාවේදී මට හරිම ශක්තියක් වුණා. ඒ සෑම දෙනාගේම සහයෝගය හාමුදුරුවෝ මගේ ළඟින්ම ඉඳගෙන මහත්යට පිළික් කියලා ඒ වෛද්‍යවරුත් එක්ක කතා කරලා ඒ කරන්න අවශ්‍ය ඔපරේෂන් එකට ඒ කරන්න අවශ්‍ය වැඩ කටයුතු සියල්ලක්ම යොමුතුලමට කියලා දීපු නිසා අද වෙනකොට මගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් හාමුදුරන්ට අනේක වාරයක් මගේ සහෝදර වෛද්‍යවරියට තුෂාරි සහ වෛද්‍ය කුලනාත් මහත්මයාට අනේක වාරයක් මම ස්තුති කරනවා. ඒ අපේ මේ පදනමට සම්බන්ධ වෙලා තියෙන බැඳීම නිසා තමයි මට ඒක කරගන්න පුළුවන්කම තිබුණේ. අපි ඇත්තටම එකම අම්මගේ දරුවෝ වගේ අපේ පුදුම බැඳීමක් තියෙන්නේ අපේ පදනමේ සියලුම දෙනා අතර. ඉතින් ඒ නිසා ඒ බැඳීම අපි තවදුරටත් ඉදිරියට ආරක්ෂා කරගනිමින් ලොකු ගමනක් යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඒ ගමන සාර්ථක වෙයි කියලා. මම වැඩි දුර කතා කරන්නේ නැහැ. මොකද මට කතා කරන්න දෙයක් ඉස්සරලා නැහැ. සිද්ධාම්බුතෝ ඒ සියලු දේම කිව්වා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කුංචි දුයි දරුවෝ තෑගි ගන්න ගොඩක් සතුටින් බලාගෙන ඉන්නවා. මම ඒ සතුටට ඉඩ දෙමින් මගේ වචන ස්වල්පය මෙතනින් අවසන්
ඉල්ලීමක් තියෙනවා. ඊට අර පිරිනමයි කියන අන්තරයක් ඉදිරිපත් කරලා ඒක නැවත ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේකට අපි රාජකාරී අතර මේ වගේ සතුට වෙන්න ලැබීම ගැන ඔයාලට ගොඩාක්ම පිං. ඇත්තටම හාමුදුරුවෝ කිව්වා වගේ සතුට තමයි පිං කියන්නේ. ඇත්තටම ගොඩාක්ම සතුටුයි. ඒකයි මම නැවත අර පුතාලගේ සින්දුව දාන්න කිව්වේ. මමත් මේ මගේ සීතා හේරත් ආචාර්යවරිය යා විශ්‍රාමලා නැටුම් ගුරුවරියා. නමුත් අපිට එච්චර නටන්න බැහැ. වැරදුනා නම් සමා වෙන්න. ඇත්තටම සතුටුයි. ඒ නිසා ඔයාලා වෙනුවෙන් අපි හිතුවේ නැහැ මේ වගේ දේවල් ඉදිරිපත් කරයි කියලා. සීතම සතින්ම නිර්මාණය කළ පුංචිම පුංචි තෑග්ගක් අපි දෙන්න හිතුවේ නැහැ. අපි හිතුවේ මොන හරි
තරගයක් තියලා හරි දෙමුයි කියලා. නමුත් පුතාලට ඒ දේ ගැළපෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ පුංචි තෑග්ග ලබාගෙන එයාලට ගැළපෙනවා නම් ගන්න. එහෙම නැත්තම් තමන්ගේ සහෝදරියක් හරි කාට හරි ඒ දේ දෙයි ලබා දෙයි කියන අපේ සතුටින් ඒ පුංචි තෑග්ග ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් අපේ සීත මිස්ටර් මාත් පොඩි වචනයක් කතා කරන්න චුට්ටක්. ඇත්තටම හරිම සතුටුයි. අපි අවසරයි. මේ තමයි අපේ ලොකුම ප්‍රධානම පුරු. මේ ස්වාමීන් වහන්සේ අපිට ලැබුණ නිසා තමයි අද අපි මෙවැනි සත්කාරයක් කරන්නේ. එතකොට අපිට හැමතැනම කටවඩා යන්නේ මෙවැනි පින්කම් කරන්න ලැබෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් අපිටත් හිතුණා මේ ළමයි එක්ක චුට්ටක් සතුටු වෙන්න. ඒ වගේ මේ පාසලේ නර්තන ආචාර්යවරුන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ ගොඩක් මහන්සි වෙලා දරුවන් නර්තන නිර්මාණය කරලා ඒ දරුවන්ගේ කුසලතාවය ඉදිරිපත් ගැන මම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔක්කොටම ගොඩාක් ස්තුතියි. උදෙසාරයි. අපි මේ නාටකයේ ඉදිරිපත් කරපු ළමයි 8 දෙනාට අපි ආරාධනා කරනවා අපගේ සීතා රංජනී ඒ නැටුම් ගුරුවරිය අතින්ම ඒ දේ ලබා ගන්න කියලා. ඒක අපේ ගුරුතුමියම තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. වෙලාවට 8ක් තිබුණා ගෙනල්ලා ඒ 8 දෙනාටම ඔයගොල්ලෝ මේක අරගෙන ගැලපෙන විදිහට බාර ගන්න තමයි. ඊළඟට අපි ලෑස්ති කරගනිමු 4 ශ්‍රේණියේ දරුවන්ව පිරිමි දරුවන්ව මුලින්ම සෝදානම් කරගන්න. Udah betul betul
ගත්තා නම් හොඳයි තමයි. පුස්තකාලයක පොඩි ටිකක් තියෙනවා. හරි. ෆොටෝ එකක් ගන්න ඕනේ. සක්කාර පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රවේදී ජ්‍යොතිෂයවේදී පූජ්‍ය බෙදරේකේ සුරිත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එමෙන්ම එම සමාජ සක්කාර පදනමේ අධ්‍යක්ෂතුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයෙන්ද අවසරයි. විද්‍යාලීය විදුහල්පතිතුමා සහෝදර ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ගෙන්ද දයාබර දූ දරුවන්ගෙන්ද අවසරයි. මට පැවරී ඇත්තේ අද දින කරන ලද මෙම සමාජ සත්කාරක සේවයේ නැත්නම් කාර්ය වෙනුවෙන් ස්තුතිය පිරිනැමීම. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අප විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් විදිහට ඉඳලා තියෙනවා. මම හිතන්නේ ඒ කාලෙදී ඇත්තරම මීට වඩා ගොඩාක් දුෂ්කරතා අවහිරතා ඇත්තෝ තමයි මේ පාසලේ අධ්‍යාපන ලැබලා තියෙන්නේ. මට මතකයි ඔබ වහන්සේ පුංචි කාලේ මමත් කොතනින් හරි මේ පාසලේ සම්බන්ධ වෙලා හිටියා ඒ කාලෙදී. 7 වසර දක්වා මූලික අධ්‍යාපනය ලැබලා මෙතනකට ගිහිල්ලා ඔබ වහන්සේ ඉගෙනගත් පාසලට කෘතඥ සැලකීමවස් අද දිනම සිදු කරන ලද මෙම මෙහෙය සත්කාරයේ ඇත්තටම ඉතා අගය කොට සලකනවා. ඔබ වහන්සේ ප්‍රමුඛ එම පදනමේ සියලුම දෙනාට මාගේ හෘදයාංග ස්තුතිය. ඒ වගේම ඇත්තම කියන්න තියෙන්නේ අර සතුට නම් එතන පින තියෙන නේද? ඇත්තටම ඔබ වහන්සේ ප්‍රමුඛ එම කාර්ය මණ්ඩල සියලුම දෙනාට නැවතත් මා අනේක වාරයක් පින් පමුණවනවා. ඔබ වහන්සේ සහ අද පැමිණි සියලුම දෙනා ලොකු සත්කාරයක් කරා. ඇත්තටම හාමුදුරුවෝ වහන්සේ කිව්වේ මේක පොඩි දෙයක් කියලා. නමුත් අපිට මේක මහත් විශාල කර්තව්‍යයක්. මොකද අපි දරුවන්ගේ අධ්‍යාපනයකට සාර්ථක කරගන්න එකම උපකරණ ලබා දුන්නා. ඒ වගේම උන්ගේ කුසට ආහාරයක් ලබා දීලා එයාලා ප්‍රබෝධමත් කරා. මම හිතන්නේ රයිස් එක අයිස් කීයක් කෑවද දන්නේ නැහැ කට්ටිය. නේද? රයිස් කෑවා කිව්ව අයිසුත් කෑවා කිව්ව. මම හිතන්නේ අයිස් නම් දෙකක් තුනක්වත් කන්නේ නැති. ඉතින් දරුවෝ ගොඩාක් සතුටු වුණා අපේ හාමුදුරනේ. ඉතින් ඒක තමයි ඔබ වහන්සේ සහ මේ කණ්ඩායම ලැබුණු ලොකුම පින. ඒ වගේම තමයි මම හිතන්නේ අප විද්‍යාලයේට ගොඩාක්ම අඩුපාඩුවක් තියෙනවා මෙන්න මේ වේදිකාව අලංකාර කරන්න ගියාම අපිට තිරයක් නැහැ. ඇත්තෙන්ම ඒ සඳහා මේ පදනමට පැමිණි ආචාර්ය කියන්නේ ගුරුවරියක් අපිට ඒ තිරය ලබා දෙනවා කියලා පොරොන්දුනේ. ඇත්තටම ලොකු සත්කාරයක්. ඇත්තටම සතුටුයි මේ දුවා දරුවන්ගේ දක්ෂතාව ඔබ දකින්නේ අපි නේද? අපේ හාමුදුරුවෝ දන්නවද බෙරදේක විද්‍යාලය කියන්නේ කලාපේම
නම ගෙවු පාසලක් කලාපේ නෙවෙයි දිස්ත්‍රික්කයේ සමස්ත ලංකාව පවා යන දූ දරුවන් අපේ පාසලෙන් අපි හරි සතුටුයි. මමත් මේ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබනවා මම මෙතන ඉන්නේ. ඇත්තටම මමත් උත්සාහ කරන්නේ මගෙන් දෙයක් පාසලට කරනවා නම් ඒ දේ කරලා සතුටු වන්න ඔබ වහන්සේත් කරේ ඒ දේ නැවතත් ඔබ වහන්සේට මම පින් දෙනවා. ඒ වගේම තමාද මේ කාර්ය සාර්ථක කරගන්න අපි විදුහල්පතිතුමා ප්‍රමුඛ අපේ ආචාර්ය මණ්ඩලය විශේෂයෙන් ඔබ ප්‍රබෝධවත් වුණා අපේ නාට්‍ය ටීචර්ගේ හැකියාවන්. එයාගේ හැකියාව තමයි දරුවන්ට ගිහිල්ලා තිබුණේ. ඇත්තටම අපි සතුටු වුණා. ඒ වගේ ගුරුතුමියක් අපිට ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා වගේම ඇයටත් ගොඩක් පින් දෙනවා. ඒ වගේම තමයි සංගීතාංශේ අපේ ගුරුතුමියක් යන ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියෙදිත් එයාගේ කැපකිරීම ඇත්තටම අගය කරන්න ඕනේ. ඒ දෙපළගේ සහයෝගයෙන් තමාද මේ වේදිකාව ප්‍රබෝධමත් කරේ. දෙමව්පියෝ දරුවෝ පමණක් නෙවෙයි අද අපට සත්කාර කිරීමට පැමිණි සුවදිවිය සමාජ සත්කාරක පදනමේ නිර්මාතෘ අපේ හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරිය සහ අනිත් නිලධාරීන් දුම විදිහට සතුටු වුණා කියලා අවසාන මොහොතේදී අපි හැමෝටම හැඟී ගියා නේද? ඉතින් මේ කාර්ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලයට දයාබර දෙමව්පියන්ට දුවා දරුවන්ට මම මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමින් නැවතත් මෙවැනි සත්කාර වැඩසටහන් කිරීමට අපේ බෙදරේකේ සුදිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙම පිරිසට මේ අයිතු වචනය හරි උදව් කර සියලු දෙනාට ශක්තිය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ ප්‍රමුඛ ඒ පදනමේ සියලු දෙනාට දීර්ඝායුෂ කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.